안녕하세요. අපි දැන් යනවා 15 වෙනි පාඩමේ සංස්කෘතික කොටසට. හන්ගුගේ චොන්දොන් අයිසන්. කොරියාවේ සංස්කෘතික ඇඳුම් පැළඳුම්. කොරියාවේ සංස්කෘතික ජාතික ඇඳුම තමයි හන්බොක් කියන්නේ. හන්බොක් ගැන තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. ඔයාලා මතක තියාගන්න ඕන හන්බොක් කියන්නේ කොරියාවේ සංස්කෘතික ජාතික ඇඳුම කියලා. ඔයාලගේ පොතේ දාලා තියෙනවා හන්බොක් එකේ ෆොටෝ එක. හරිද? දැන් මේ හන්බොක් එක අඳින්නේ ළමයි අලුත් අවුරුද්දට විවාහ මංගල උත්සව වගේ වැදගත් උත්සවවල තමයි මෙයාලා හන්බොක් එක අඳින්නේ. හරිද? හන්බොගන් හන්බොක් යනු හන්ගුගේ කොරියාවේ චොන්දොන් 의상 입니다. සාම්ප්‍රදායික ඇඳුම වේ. හන්බොගන් හන්බොක් එක සෙක්සනි හරියෝ හාම්යෝ. ඒ කියන්නේ විවිධ වර්ණයන්ගෙන් වන අතර ඩිජයිනි මෝස්තරය වාහගෝ වැදගත් වගේම අරම්තප්සම්නිදා ලස්සනයි. දැන් මෙතන කියන්නේ හන්බොක් එක කියන්නේ ළමයි කොරියාවේ තියෙන සාම්ප්‍රදායික ජාතික ඇඳුම. හරිද? ඒ වගේම හන්බොක් එක හරිම වර්ණවත් වගේම මෝස්තරයත් වැදගත් වගේම ලස්සනයි කියලා. කරේසෝ එම නිසා හන්ගුක් සරාම්දරන් කොරියානු මිනිස්සු සොල් අරිනා ඒ කියන්නේ කොරියානු අලුත් අවුරුද්ද හෝ කියොරොන්සික් වා කචි ඒ කියන්නේ විවාහ මංගල උත්සවය වැනි තප්පොල්හගෝ විශේෂ සහ චුම්යොහන් නාරේන ඒ කියන්නේ වැදගත් දිනවල චොන්දොන් හන්බොග සාම්ප්‍රදානුකූල හන්බොක් ඇඳුම ඉප්සම් නිදා අඳිනවා පළඳිනවා කියලා කියනවා. මෙතන කියන්නේ මේ කොරියානු මිනිසුන් අලුත් අවුරුද්දට විවාහ මංගල උත්සව වලට වගේ වැදගත් දවස්වලට මේ හන්බොක් ඇඳුම අඳිනවා කියන. නම්සොන් හන්බොග පිරිමින්ගේ හන්බොක් ඇඳුම පාචිවා කලිසම හා චොගොරි උඩ කොටස. චොක්කිරෝ කබා වලින් කුසොන් තෙගෝ සමන්විත වන අතර යොසොන් හන්බොගන් ගැහැණු හන්බොක් ඇඳුම චිමාවා සාය හා චොගොරිරෝ චොගොරි එකෙන් කුසොන් තෙම්නිදා සමන්විත වේ. හන්බොගන් හන්බොක් ඇඳුම චියොන්සරොවුන් චුරොම් වා ඒ කියන්නේ ස්වභාවික රැලි සහ පුම්සොන්හන් ඒ කියන්නේ අලංකාර විදියට සිල්ලු එසරෝ ඇඟට ෆිට් වෙන මෝදන් සියලුම චෙහ්යොනේ ඒ කියන්නේ ශරීර හැඩ සරාම්දරේගේ මිනිසුන් හට ඔවුල්ලිතාන ගැලපෙන චන්චොමි ඉත්සම් නිදා වාසි තිබේ. මෙතන කියන්නේ හන්බොක් එක ඕනම ශරීර හැඩයක් තියෙන මිනිසුන්ට ගැලපෙන විදියට අඳින්න පුළුවන් කියලා. කරුණා කොහොම වුණත් චොන්දොන් හන්බොග ඒ කියන්නේ සාම්ප්‍රදායික හන්බොක් එක ප්යොන්සන් බොගරෝ සාමාන්‍යයෙන් එදිනෙදා අඳින ඇඳුමක් ලෙසට ඉප්ගියේනන් අඳිද්දි තාසෝ මදක් පුල් ප්යොන්හන්ජොමි ඉත්සෝ ඒ කියන්නේ අපහසු කරුණු තියෙන නිසා යොජමේනන් මේ දවස්වලදී චොන්දොන් හන්බොග සාම්ප්‍රදායික හන්බොක් එක කෙරාන් හායෝ මන්දන් වැඩි දියුණු කර සෑදූ සෙන්වල් හන්බොගල් ඉප්නන් දෛනික හන්බොක් එක අඳින සරාම්දරි මිනිසුන් මනාජිගෝ ඉත්සම් නිදා වැඩි වෙමින් තියෙනවා. මෙතන කියන්නේ සාම්ප්‍රදායික හන්බොක් එක එදිනෙදා අඳින ඇඳුමක් විදිහට අඳිනකොට මදක් අපහසුයිලු. ඒ හින්දා මේ වර්තමානයේදී සාම්ප්‍රදායික හන්බොක් එක වැඩි දියුණු කරලා දෛනික ජීවිතේ හන්බොක් අඳින මිනිසුන් වැඩි වෙමින් තියෙනවා කියලා. හරිද? සෙන්හල් හන්බොගන් එදිනෙදා අඳින හන්බොක් එක චොන්දොන් හන්බොක් පෝදා
සාම්ප්‍රදානුකූල හන්බෝක් එකට වඩා දිජයිනි මෝස්තරය තන්සුන්හගෝ සරලයි වගේම සිර්යොන් චොගියෝසෝ ප්‍රායෝගික නිසා ඔන්ජේනා ඕනෑම වෙලාවක ප්යොන්හගේ පහසු ලෙසට ඉබල්සු ඉත්සම් නිදා අඳින්න පුළුවන්. මෙතන කියන්නේ එදිනෙදා අඳින හන්බෝක් එක සාම්ප්‍රදායික හන්බෝක් එකට වඩා මෝස්තරයත් සරලයි වගේම ඕන වෙලාවක ලේසියෙන්ම අඳින්න පුළුවන් කියලා. ඉරෝහන් හන්බෝගේ මෙවැනි හන්බෝක් එකේ ප්යොන්හානන් ඒ කියන්නේ වෙනස්කම් හන්බෝගේ හන්බෝක් එකේ තෙචුන්හායේ ප්‍රසිද්ධියට කියෝ හායොත්සම්නිදා දායක වුණා. හන්බොගන් ඉප්නන් සරාමේ හන්බෝක් එක අඳින මිනිසුන්ගේ යොන්රයනිනා වයස හෝ යොක්කල් තගේ තාරා ඒ කියන්නේ කාර්යභාරය අනුව සෙක්කල්වා පාට හා දිජයිනි මෝස්තරය චොගම් තරම් නිදා ටිකක් වෙනස් වේ. ඒ කියන්නේ අඳින කෙනාගේ වයස අනුව හන්බෝක් එකේ පාටයි මෝස්තරයයි වෙනස් කියලා. හරිද? කියොරොන්සිකේ සෝ ඒ කියන්නේ විවාහ මංගල උත්සවයේදී සිල්ලංගේ ඔමුනින මනමාලයාගේ මව පොතොන් සාමාන්‍යයෙන් පුරන්සෙක් කේතොන්ගේ ඒ කියන්නේ නීල වර්ණ වර්ගය චොම්චනන් වැදගත් හන්බොගල් ඉබ්ගු හන්බෝක් එක අදින අතර සින්බුවේ ඔමොනිනන් මනමාලයාගේ මව බුන්හොන්සෙක් කේතොන්ගේ රෝස පාට වර්ගයට තනාන්හන් හන්බොගල් වැදගත් හන්බෝක් එක ඉප්සම් නිදා අඳිනවා. මෙතන කියන්නේ මංගල උත්සවයකදී මනමාලයාගේ අම්මා නිල් පාට අඳිනවලු මනමාලියගේ අම්මා රෝස පාට අඳිනවා කියලා. චේගන්තරෝ සෝනන් මෑතකදී හන්බොක් පෙසතිපොල් ඉනා ඒ කියන්නේ හන්බොක් උත්සව හෝ හන්බොක් පෙසොන් සෝ හන්බොක් ෆැෂන් ෂෝ තංගල් තොගේ ආදිය හරහා හන්බොගේ අරම් තවුමල් හන්බෝක් එකේ සුන්දරත්වය සේගේ චොගරෝ ලෝකය පුරා නැත්තම් ගෝලීය ලෙසට නොල්ලි අල්ලිරියෝන ඒ කියන්නේ පුළුල්ව දැනුවත් කිරීම සඳහා නොර්යෝගි ඉයෝජිගෝ ඉත්සම් නිදා උත්සාහය අකණ්ඩව සිදුවෙමින් තියෙනවා. මෙතන කියන්නේ හන්බෝක් එකේ සුන්දරත්වය ගෝලීය වශයෙන් දැනුවත් කරන්න මෑතකදී හන්බෝක් උත්සව හන්බෝක් ෆැෂන් ෂෝ වගේ දේවල් තියෙනවා කියලා. එහෙනම් අපි 15 වෙනි පාඩමේ මුන්හා කොටස සාකච්ඡා කරලා ඉවරයි. ඊළඟ පාඩමෙන් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.